රොන්සොයා කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉතින් මම අද කතා කරන්නේ ඇත්තම කියනවා නම් ඉදිරියට නෙත්මිට මොන වගේ දෙයක් සිදු වේවිද? දැන් ඉතින් ඉවසීමෙන් හැම දෙයකටම මුහුණ දෙන්න කියලා ආදේශ්ගේ තාත්තා නම් කියලායි තියෙන්නේ. ඉදිරියට නෙත්මි මැනේජර්ට ගොඩාක් වෙලාවට බනින්න පුළුවන්කම තියෙනවා. මේ මැනේජර්ට බනින්න වෙන හේතුවක් හින්දා නෙමෙයි. ඇත්තටම Taman ගැන කේලම් කිව්වා කියලා ලොකු කේන්තියක් හිතේ තියාගෙන ඉන්නව හින්දා තමයි කියන කතාව ගැන අද අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන කාරණාව තමයි අද මං ඔයාට මේ වෙලාවේදී කතා කරන්න උත්සාහ කරන්න කියන කතාව ගැනත් මං ඔයාට මතක් කරලා දෙන්නම කරුණු හදා ගන්නවා. ඔයා දන්නවද? ඒ කියන්නේ ඉදිරියට නෙත්මිට ගොඩාක් කේන්ති යනවා. මොකද මෙතන සිද්ධ වෙච්ච දේවල් වෙන කවුරුත් දකින්න විදියක් නැහැ. මෙතන සිද්ධ වෙච්ච දේවල් සිද්ධ වුණේ කොහොමද කියන්න එයා හොඳටම දන්න එකත් ඒකට හේතුවක් කරගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් තියාගෙන හිටියේ කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේදී මතක් කරන්න හැකියාවක් ලැබෙන්නේ කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ මතක් කරන්න අවස්ථාවක් ලැබිලා තිබුණේ කියන කතාව ගැන මම මේ වෙලාවේ ඔයාට කතා කරන්න සූදානමක් තමයි ඇති කරගත්තේ. කොහොම වුණත් ඔයා දන්නවද? ඉදිරියට නෙත්මි මේ විදියට මැනේජර්ට බැන ඉන්නකොට ඒක දැකලා අනිවාර්යයෙන්ම නෙත්මිගේ තනතුර ගැන පැහැදිලි කරලා දෙන්න ඔය ආදේශ කරුණු එකතු කරගනී කියන කතාව තමයි අපිට අද මතක් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ආදේශ් මෙතනදී කෙලින්ම මෙන්න මේ වගේ දෙයක් කතා කරන්න ඉඩකඩක් හදලා දේවි කියන කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්න සූදානමකුත් තියාගෙන ඉන්නට ඕනේ. අනිවාර්යෙන් ආදේශ් කියාවි මේ වගේ දෙයක්. දැන් ඉතින් මේ කම්පැනියේ වැඩ කරන හැමෝම නෙත්මිගේ පදයට තමයි නටන්න ඕනේ. ඇත්තටම මේක හරියට නෙත්මිගේ රස්සාව වගේ. රස්සාවකටත් එහා ගිය මමයි තාත්තයි දෙන්නම දැන් නෙත්මි ළඟ තමයි වැඩ කරන්නේ වගේ කාරණාවක් උඩකට අරගෙන එන්න ඉඩකඩක් තිබෙනවා කියන කතාව තමයි අද අපිට මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්න සූදානමක් හදාගන්න හැකියාවක් ලැබුණේ කියන කාරණාව ගැන මම මේ වෙලාවේ ඔයාට මතක් කරලා දෙන්න සූදානම්කමක් හදාගන්නවා. ඉතින් අන්න ඒක තමයි ගොඩාක් වටින්නේ කියන ඒ කතාව. අපි හැමෝටම මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්කමක් තියෙනවා කියන කතාව තමයි අපිට අද මතක් කරන්න හැකියාවක් තියෙන්නේ. කොටින්ම කියනවා නම් දැන් නෙත්මිට අනුතුරු අඟවනවා. තමන්ගේ තාත්තගේ ඉවසීම නිසා තමයි දැන්ට හරි ඔයාට මේ කම්පැනි ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. අලුතෙන් රස්සාවක් හොයාගන්නවා නම් ඒක තමයි මේ වෙලාවේ ඔයා කරන්න ඕනේ ලොකුම දේ කියලා මෙතනදී පෙන්වා දෙන්න කටයුතු කරගෙන ඉඳීවි කියන ඒ කතාව ගැන තමයි මම අද ඔයාට කතා කරන්න මතක තියාගත්තේ.